නිතර වීදි සංචාරය කරමින් තම රටවැසියාගේ සුවදුක් සොයා බැලීම 6 වෙනි පැරකුම්බා රජුගේ සිරිතක්ව පැවතුණා. මෙසේ එක් දිනක් ඇතකු පිට නැගී වීදි සංචාරය කරන විට ගෙමි දුලක කෙලිදෙලෙන් සිටින කුඩා පිරිමි දරුවෙකු දුටුවා. රජතුමාට මේ ලදරුවා පිළිබඳ සෙනෙහසක් උපන්නා. 6 වෙනි පැරකුම්බා රජතුමා කවි ලිවීමට ඉතා දක්ෂ කෙනෙක්. ඉතින් එතුමා ලදරුවාට ඇසෙනසේ මෙන්න මේ විදිහට කවියක් ගායනා කළා. දත් කෙකුළු පාලා සුරතල් සිනා සීලා බොළඳ බස් දීලා කෙලී සිය ළඟ දූලි ගාලා. ඉතින් මේ කවිය ඇසූ අර කුඩා ලදරුවාද ඊට පිළිතුර කවියකින්ම පැවසූ බව සිංහල ඉතිහාසයේ සඳහන් වෙනවා. මාවෙනි බිලින්දා වරවර ළඟට කැන්දා දුක්සැප කුමන්දා අසන නිරින්දෝ වෙන කොයින්දා. ඉතින් මෙම පිළිතුරු කවිය ඇසූ 6 වෙනි පැරකුම්බා රජු ඉතා සතුටටත් පුදුමයටත් පත් වුණා. ඉතින් මේ ලදරුවා රජ මාලිගාවට කැඳවාගෙන ගොස් ඉතා හොඳින් සිප් සතර ඉගෙනුවා. මෙම ලදරුවා පසු කලෙක ශ්‍රී රාහුල හිමියන් ලෙසින් පැවිදිව පරවි සංදේශය, කාව්‍ය ශේඛරය සහ සැලලිහිණි සංදේශය වැනි අග්‍රගණ්‍ය කෘතීන් රාශියක් සම්පාදනය කළා. ඔන්න ඔහුමයි දුවේ පුතේ අපේ සිංහල සාහිත්‍යයට මෙන්ම රටට විශාල සේවාවක් කළ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ කතාව. එතකොට දූල පුතාලා හොඳින් මතක තියාගන්න ඕනේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන් වගේම උන්වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩ සිටියේ 6 වන පැරකුම්බා රජතුමාගේ කාලේ කියලා. ඉතින් දුවේ පුතේ අපේ channel එක subscribe කරලා තියාගන්න මේ වගේ ඔයාලට වැදගත් වීඩියෝ ගොඩාක් ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නිසා.